ළමයි අපි බලමු I want to මට අවශ්‍යයි කියන යෙදුම භාවිතා කරන විදිහ ඉංග්‍රීසි භාෂාවේ. I want to study English very well. ඒ කියන්නේ මට අවශ්‍යයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉතාම හොඳින්. I want to learn Japanese. මට අවශ්‍යයි ජපන් භාෂාව ඉගෙන ගන්න. I want to learn Japanese language. I want to play cricket perfectly. මට අවශ්‍යයි ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඉතාමත් දක්ෂ විදිහට. කොහොමද කියන්නේ? I want to කියන එක ගන්නවා. I want to ඊට පස්සේ subject එක පළමු අවස්ථාව infinitive occasion වලින් අපි තියනවා I want to play cricket perfectly. මෙන්න මේ විදිහට I want to කියන භාවිතය අපිට ගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවේදී මට අවශ්‍යයි කියන යෙදුම භාවිතා කරන්නට. අපි බලමු තවත් නිදසුන් කීපයක්. I want to run this game for the victory. මට අවශ්‍යයි මේ තරගය දුවන්න මොකටද? for victory. ජයග්‍රහණය සඳහා victory ජයග්‍රහණය නාමපදය. I want to learn every languages in this world. මොකද කියන්නේ? මට අවශ්‍යයි සියලුම භාෂා ඉගෙන ගන්නට මේ ලෝකයේ තියෙන. ඒක ප්‍රායෝගික වෙන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි භාෂාවේ යෙදුම තමයි I want to. I want to count the all spectacles. මට අවශ්‍යයි ගණන් කරන්න සියලුම කණ්ණාඩි ටික. I want to go to the candy because my parents are there. මට අවශ්‍යයි නුවර යන්න. මොකද්ද හේතුව? මගේ දෙමව්පියෝ ඉන්නේ නුවර. they are living in candy කියලා කියන්නත් පුළුවන්. අපි simple වල ඉඳන් grammar ටික ව්‍යාකරණ ටික කතා කරලා තියෙන්නේ. මේකෙදී අපි යෙදුම් භාවිතය ගැන තමයි කතා කරන්නේ. එතකොට I want to. I want to play. I want to go. I want to run. I want to sing. I want to jump. I want to explore. I want to run. ක්‍රියාපදයේ මුල් අවස්ථාව අපි තියෙනවා. I want to play cricket. I want to learn English. I want to go there. I want to play football. I want to swim fast. මට අවශ්‍යයි වේගෙන් පිහිනන්න. එතකොට හොඳට මතක තියාගන්න මේක භාවිතය හොඳට ප්‍රැක්ටිකලි අපි කතා කළ යුතුයි. I want to මට අවශ්‍යයි. මතක තියාගන්න ළමයි මේක කතා කරන්න තමයි ඩිවලොප් වෙන්නේ. ඒක නිසා I want to මෙන්න මේ යෙදුමට තමන්ට කැමති ක්‍රියාපදයක් දාලා rest of the sentence වාක්‍යය ඉතුරු කොටස සම්පූර්ණ කරගෙන ඔයාලට කැමති විදිහට කතා කරන්න පුළුවන්. I want to play cricket because it is essential. මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍ය නිසා. ඒ වගේ කැමති විදිහට අපි අපේ පන්තියේ භාවිතා කරලා තියෙනවා. ව්‍යාකරණ ටික සම්පූර්ණ කරලා තියෙනවා. දැන් ඔයාලට තියෙන්නේ කැමති විදිහට යෙදුම් භාවිතා කරන්න. එතකොට මේකෙදි එකක් තමයි I want to මට අවශ්‍යයි.